ඊජිප්තු මමිගතකරණය. ඊජිප්තුවරු මරණයෙන් මතු ආත්මය විශ්වාස කළා. මරණයෙන් පසු ආත්මය ඔසිරිස් දෙවියන් වෙනුවෙන් කැප කළා. ඔසිරිස් දෙවියන් හමුවේ විනිශ්චයකට භාජනය වන මැරුණු පුද්ගලයාගේ හදවත එක් පසෙකටත් පිහාටුවක් අනෙක් පසෙකටත් දමා තරාදියකින් කිරණ බවත්, හදවත බරින් වැඩිවන්නේ නම් එය අමරණීය රාජධානියට ඇතුළත් කර ගැනීමට හේතුවක් වන බවත් විශ්වාස කළ බව පැවසෙනවා. මේ අමරණීයත්වය කරා යන ගමන දුෂ්කර වූයෙන් ඔවුන්ගේ ගමනට අවශ්‍ය සියලුම දේ මෘතදේහ සමග තැන්පත් කිරීමේ ක්‍රමයක් පැවතිලා තිබෙනවා. ඔහු පාරාවරයෙකු හෝ වෙනත් උසස් අයෙකු වූයේ නම් එය ජලදුර්ග ආදිය පසුකිරීම සඳහා ඔරු පවා තැන්පත් කර තිබෙනවා. පාරාවරුන් වැනි වටිනා පුද්ගලයන් සඳහා තඹ, රන්, ලීයෙන් සාදන ලද මුහුණු ආවරණ භාවිත කර තිබෙනවා. ඇතැම් විට මෙය එක් පෙට්ටියක් හෝ පෙට්ටි කිහිපයක බාහලීමක් වෙනවා. පසුව පිරමිඩයක හෝ වෙනත් අදාළ ස්ථානයක පරිස්සමින් තැන්පත් කර තිබෙනවා. ඇතැම් විටක තැන්පත් කළ පෙට්ටිවල මෙන්ම කාමරයේ දොරටද අගුළුලා ලාකඩ තබා සීල් කර තිබෙන ආකාරය අනාවරණය කරගත හැකියි. මියගිය පසුව සිරුර මමිගත කිරීම සඳහා විශේෂ මන්දිරයකට ගෙන යනවා. බෙල්ලාසල කුඩා කැපීමක් කර අත්‍යවශ්‍ය අභ්‍යන්තර අවයව උදරය, ආමාශය, හෘදය ඉවත් කෙරෙනවා. හැර දමන ලද හෘදය සමහරුන්ගේ ආත්මයේ මධ්‍යස්ථානය ලෙස සලකා තබා ගැනීමද සිදු වී තිබෙනවා. අවයව නට්‍රෝන් නැමැති ස්වභාවික ලවණ මිශ්‍රයකින් වියලා ගන්නවා. පසු ඒවා විශේෂ කැනොපික් බදුන් තුළ තබා ගත්තා. මියගිය අයෙකුගේ මළසිරුර හොඳ තත්ත්වයෙන් මමිගත කිරීම සඳහා දින 70ක් පමණ ගතවන බවත්, එය මුළුමනින්ම විචරණය කර ඔතා සකස් කිරීම ව්‍යාපාරික මට්ටමින් එකල පැවති බවත් සැලකෙනවා. මේ සඳහා ලිනන් නැමැති රෙදි වර්ගය යොදාගෙන ඇති අතර එය විචරණ ක්‍රියාවලිය සක්‍රිය කිරීමට වඩා සූසු මට්ටමින් පැවතී තිබෙනවා. සිරුර සම්පූර්ණයෙන් නට්‍රෝන් තුළ දමා දින 40ක් පමණ කාලයක් වියලා ගන්නවා. මෙමගින් සිරුරේ පවත්නා ජලය හා තෙල් ක්‍රමයෙන් සිරුරෙන් ඉවත් වෙනවා. මේ පිරිසිදු කිරීමෙන් පසු සුවඳ තෙල් යොදා දේහය සුවඳවත් කරනවා. විශේෂයෙන් ඇඟිලි, අත්පා, මුහුණ ආදී සියුම් ස්ථාන සිහින් රෙදි වලින් ආවරණය කර බව පැවසේ.